උණුසුම් පුවතක්. තුනි මහත්තුරුනි, අද කතාව දෙවියන් සමග පැය දෙකක්. දෙවියන් සමග පැය දෙකක් තමයි අද කතාව. ඔන්න මනක් කල්පිතයි මේ කතාව. මේක වෙන්නේ ඔන්න දෙවිත එක අල්පේසාක දෙවිත උන්වහන්සේ නමක් හම්බ වෙලා ඒ ප්‍රශ්න කරන කෙනෙක්. එයා දෙවියන්ගෙන් ප්‍රශ්න අහනවා. දෙවියෝ උත්තර දෙනවා. දැන් ආණ්ඩු බලන්න ඊළඟ ප්‍රශ්නේ උත්තර දෙන්න. දෙවියන් ඔව්. දැන් ඔව්. අපි දකිනවා ඔව්. මයි ස්ටයිල් එක වෙනස් කරලා ප්‍රශ්න අහන්න. ඒක හොඳයි. ඔව්. අපි දකිනවා හොරු, ඔව්. මංකොල්ලකාරයෝ, ඔව්. කුඩුකාරයෝ. ඔව්. කුඩුකාරයෝ කියන්නේ මේ රුපියල් 1000 කුඩු පොඩ්ඩක් අරන් ගානේ උන් නෙමේ. ඔව්. කුඩු ගෙන්නනේ උන්. නේ උන් තමයි කුඩු දකින්නවන්නේ නේ උන්. ඔව්. කුඩු දකින්න. ඒ කුඩුකාරයෝ. ඔව්. එතකොට කසිප්පුකාරයෝ, එතනෝල්කාරයෝ, බාර්කාරයෝ, ඔව්. ඇමටිවරු. ඔව්. උන් ඇවිල්ලා ඔව්. දේවාලයට ඇවිල්ලා 5000 කොට 2-3 තියෙනවා. දුප්පත් මිනිස්සු ඇවිල්ලා 500 තියෙනවා, 200 300ක් තියෙනවා. ඔව්. අර 5000 කොට ගොඩක් එනකොට ඔබ වහන්සේලා ඒවට කැමතිද නැද්ද? දැන් ඔය අහන්නේ 5000 කොළ දැක්කම උඩින් අරගෙන එන්න කියලා ළඟට අරගෙන ටක් ගාලා වට්ටිය ගන්න එක දැකලානේ ඔය කියන්නේ. ඔය මොකක් හරි ඔබට බලලා ඒක කියලා තියෙන එම ගන්න කියලා. ඒක අපේ එකක් නෙමෙයි. අපි ඒකට අදාළ කරගන්න ඉප ඒක කපුවන්ගේ වැඩක්. ඒක කරන්නේ කපුවෝ. දෙවියෝ ඒ ඔක්කොම දිහා එක විදිහට බලන්න. දෙවියන්ට ඇමතිලා කසිප්පුකාරයා, කුඩුකාරයා එහෙම කියලා අහිංසක මිනිහා ගොවියා කියලා වෙනසක් නැහැ. අපිට වෙලාවට මේ මිනිස්සු දිහා අපි බලනවා. අහිත් එක දැන් මේ hina යනවා මට මේ කියන කතාව වලට රුපියල් 5000ට දෙවියෝ රුපියල් 5000ට දෙවියෝ නැවෙන්නේ. මේ දෙවිය තලයි මනුස්ස තලයි සංසන්දනය කරන්න එපාමයක්. ඔක ඉස්සර තේරුම් ගන්න. දෙවියෝ කියන්නේ කවුද? අල්පේසාක්‍ය, මහේසාක්‍ය ඒ පුණ්‍යවන්ත පින් කරලා තමන්ගේ සතු දෙය දීලා හිටි රාසින්වත් පවුන කරපු කට්ටියක් දෙවිදේවතා උන්වහන්සේලා කියන්නේ. ඒගොල්ලෝ කරපු පින්මහිමේ බලෙන් දෙවිදේවතා උන්වහන්සේලා වෙලා ඉන්නවා. ඔය මිනිස්සු අනිත් එක 5000. ඔයා 5000 කියන්නේ මේ තුට්ටු දෙකට වැටිච්ච රුපියල් 5000. ඔයා ගිහිල්ලා ඔයා වැඩි ඕනේ දිව්‍ය ලෝකෙ නෙවෙයි. ඔයා ගිහිල්ලා ඕස්ට්‍රේලියාවට යන්න මාරු කරනවාට කියලා බලන්න. ගිහිල්ලා යුරෝපෙට ගන්න උන් දන්නේ නැහැ මේ කොහෙ සල්ලිද කියලා මේ මිනිස්සු. දිව්‍ය ලෝකෙට මොකටද දාන්නේ ඔය මුන්ගේ කසිකම රුපියල් 5000. දෙවියනි. ඔව්. දැන් අපි දෙවි කෙනෙක් ගාවට යනකොට ඔව්. එතන ඉන්නෝනේ අතරමැදියෙක්. ඔව් ඔව් ඔව්. එතකොට ඒජන්ට් කෙනෙක්. කපුවෙක්. තරව්කරුවෙක්. ඔව්. නේ කපුවා කියන්නේ. ඔව්. කට්ටඩිය හරි කපුවා. ඔව්. සමහර තැන්වල කට්ටඩිත් ඉන්නවනේ දෙයියෝ අතරමැද. ඔක්කොම ඉන්නවා. ඇයි ඔබ වහන්සේලා කෙලින් එන්නේ නැත්තේ බුණ දෙන්නේ නැත්තේ ඇයි? ඇයි කාටවත් මුවා වෙලා? මෙහෙමයි. දෙවියෝ කියන්නේ අපි ඉන්නේ වෙන ෆ්‍රීකවෙන්සි එක. වට තේරෙනවද? FMද? FM නෙමෙයි අපේ සංඛ්‍යාව. FMද AMද ෂෝට් වේව්ද? ඔගලන්ට ඒක මිනිස්යාට ග්‍රහ ගෝචර වෙන්නේ නැති සංඛ්‍යාතයක තමයි අපි ඉන්නේ. ඒක අපි ඉස්සෙල්ලා කියලා ඉන්න බෑ. එතකොට අපි ඔය කපුවන්ට පේන්නේ නැහැ. උන් නිකන් ඉන්නේ ඔය කපුවෝ. එතකොට ඔය ඉන්නේ කවුද අර කිව්වේ? කට්ටනි. උන් ඉන්නේ නිකන් උන්ට අපිව පේනවා වගේ. ඔතන යන්නේ තනිකර ඇන්දිල්ල මල්ලි. තේරුණාද? දැන් ඔයා හිතන්නකෝ අපිට දැන් වාහනයක් ගන්න ගියා මිනිස්සුන්ට මොකක්ද ඕනේ? බ්‍රෝකර් කෙනෙක් ඕනේ. ඉඩමක් ගන්න ගියාම බ්‍රෝකර් කෙනෙක් ඕනේ. දැන් මිනිස්සු හිතනවා දෙවියෝ හම්බෙන්නත් දෙවියෝ කිට්ට වෙන්න අපිට බ්‍රෝකර්ලා ඕනේ. නෑ ඕනේ නෑ. බ්‍රෝකර්ලා ඕනේ නෑ. මම දැකලා තියෙන ලස්සන ගීතයක් කියනවා පොළොව කොතන තන පාර තනන තන ගිනියම් මව්වේ මා වර්ෂාවේ දෙවියෝ වැඩ ඉන්නේ. බොරුනේ. ඕගොල්ලෝ එතන වැඩ ඉන්නේ නෑනේ. අර මිනිසුන් අඬන්න කියලා තියෙන බොරු ඉන්දුවන්නේ. ඒක මෙහෙම අපිට එතන වැඩ ඉන්න අවශ්‍ය නෑ. නමුත් අපි ඔය කියන තැන් අර අහිංසක මිනිහව අඬලා වැඩේ කරගන්න ගාපු සින්දුවන්නේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඕක මෙහෙමයි. අර ඉතින් අර අපිව මේවා කරගෙන අපිව මාකට් කරගෙන එක පාට ඇඳගත්ත කට්ටිය ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලයිෆ් එක එන්ජොයි කරනවා. ඒගොල්ලෝ එන්ජොයි කරනවානේ ලයිෆ් එක එන්ජොයි කරන්න කී ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ එන්ජොයි කරනවානේ ලයිෆ් එක.
ඒගොල්ලෝ හොඳට බුෆේ දාලා කනවා, ලෝකේ තියෙන හොඳම වාහනවල යනවා. ඉතින් අපිට ඒක ගැන කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. අපිට දුකයි. මිනිස්සු ගැන දුකයි, ඒගොල්ලෝ ගැන දුකයි. මොකද දන්නවද ප්‍රශ්නේ? දැන් අපිට ඇත්ත වශයෙන්ම ඔය යාන වාහන සැප සම්පත් ඕවා කියනවා අපි හිතපු ගමන් මෙහෙක් කරනකොට අපිට මැවෙනවා. ඒගොල්ලන්ට මැවෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කරන්න ඕනි මොකද? පුළුවන් තරම් දෙයියෝ කිට්ටු මටමයි. මාගාව තමයි මට යාපැත්තේ තමයි දෙයියෝ ඉන්නේ කියලා බොඩියට මාකට් කරලා ඒගොල්ලන්ගේ සුඛ විහරණ. ඒගොල්ලෝ සැප සම්පත් බුක්ති විදින එක තව තන වෙන්නේ. අපිට ඉතින් ඔයාට ඊර්ෂ්‍යා කරලා තේරුමක් නැහැ. මල්ලිලත් ඔයාට ඊර්ෂ්‍යා කරන්න එපා. දෙවියන් වහන්සේ. දැන් සමහරු ඔව් ඔය පුඩ පූජා කරන්න ඉස්සෙල්ලා ඔව් සමහරලාට මාස 3 ඔව් නැත්තම් මාස සති 2 3 ඔහොම කියලා ඔව් පේ වෙනවා. මස් මාළු ටිකක් උඹලකට කෑල්ලක් කන්න නැතුව. ඔව් ඔය රහ මෙර බොන්න නැතුව. ඔව් ඩ්‍රින්ක් එකක් දාන්න යටි ළඟ හිටියත් කවුරු හරි යවුවම කියනවා මේ ටික පොඩ්ඩක් මම ඉන්නවා මම මෙහෙ යන්න ඉන්නේ. අවල් දිහා යන්න ඉන්නේ ඒකින්ද මම මේ ටිකේ මොකුත් නැහැ කියලා. ඒගොල්ලෝ ගැන ඔබ වහන්සේලා බලන්නේ නැද්ද? ඒ කරන ඒවා අගයක් හැටියට දකින්නේ නැද්ද? ඔව් මම දැකලා තියෙනවා සමහර තමන්ගේ බිරිඳ ඉන්න කාමරේවත් ඉන්නේ. වෙනම බ්‍රහ්මචාරීව ඉන්නෝ සති 3 ඉන්නෝ. ඒගොල්ලෝ ඉතින් ඉන්නවා මේ දෙවි දේවතාවුන් වහන්සේලා කියන්නේ නිකන් අර නිකන් ඒගොල්ලෝගේ අම්මලා තාත්තලා වගේ කියලා. ඒවෝ කියන්නේ අම්මලා තාත්තලාට පේන්න ඔර වැඩ කරන්නේ නැනේ ළමයි. තේරුණාද? ඒ වගේ කියලා දෙවියොන්ට පේනවා. ඒගොල්ලෝ ඒ සති 3 කරනේවත් පේනවා. ඊට කලින් කරපුවත් පේනවා. ඒ සති 3 ඉවර වෙලා බාර ආරොප්පු කරලා ගිහින් කරනේවත් පේනවා. මොකද කරන්නේ? ඔය ඔක්කොම ටික ඇරියස්ස කල්ලන්නේ නැද්ද? දුවල ගිහිල්ලා ගෙදර ඊට පස්සේ මෙතන දේවාල වැඩ ඉවරෙච්ච ගමන් අම්මා ගාරක් කර ටික කැඩෙන්න. ගාලා කරන්න තියෙන සන්දාල වැඩ ටික සේරම කරලා උන්ගේ හිතේ වැඩේ කරා අපි දන්නේ අපි රැවටුණා කියලා. ඒක තනිකර එක ඇත්තසම මෙතන වෙන්නේ දෙවියන් රවට්ටන්න ගිහිල්ලා තමන් රැවටීම. එහෙම කරන ගොඩාක් අය ඇවිල්ලා ඇත්තසම ඉල්ලන දේවල් අපි බලන් ඉන්නවා. ගොඩක් අයට බාර් පර්මිට්. එතකොට මොකක් හරි ඔය ගහපු වැඩක කමිෂන් එක ඉක්මනට ලැබෙන්න ඔය වගේ මගෝදිය තමයි ගොඩ දෙනෙක් ඔය වගේ වැඩ කරන්නේ. ඉතින් අපිට මේ ඕවට උදව් කරන්න ඕගොල්ලෝ හිතුවද අපිට එහෙම අප්සෙට් එකක් තියෙනවා කියලා. පිස්සු කියලා. ඉතින් අපි ඒවත් බලාගෙන තමයි ඉන්නේ. දෙවියන් වහන්සේ එහෙමයි. දැන් මම කතා කරේ මට තියෙන ප්‍රශ්නනේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මට තියෙන ප්‍රශ්න කියන්නේ මේ සාමාන්‍යයෙන් හුදි ධනයාට තියෙන ප්‍රශ්න. ඔව් හුදි ජනයා හරියට හරි. හුදි ධනයා. හුදි ජනයා. එතකොට මම අහන්නේ ඔබතුමාලට තියෙන ප්‍රශ්න මොනවද? අපි වහන්සේලාට. ඔව්. ඇත්ත වශයෙන්ම අපි වහන්සේලාට තියෙන සෑහෙන ප්‍රශ්න. අපේ ප්‍රශ්න දිව්‍ය ප්‍රශ්න. ඒවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒවා වෙනම දේවල් තියෙනවා. ඉතින් ඒක අපි මෙතන සාකච්ඡා කරන්න ඕනේ. නමුත් මනුෂ්‍ය ලෝකෙන් අපිට ඇති වෙලා තිබෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. මම ඒක කියන්න. පළවෙනි එක තමයි අපි දකින්න සමහර මිනිස්සු පට්ට හොරුන්ට එන්න ඩබල් ගේම් කාර්යයන්ට මොනවාරි උදව්වක් කරගෙන ඇවිල්ලා මොකක් හරි කරලා කියන මිනිහා දෙවි කෙනෙක් වගේ කියලා. ඒක තමයි අපිට කරන ලොකුම නිග්‍රහය. ඔබේ වැඩේ කරගන්න උදව්වක් කරගන්න කාගාවට හරි ගිහලා ඒ මිනිහා ඒක කරලා දුන්නම ඒ මිනිහා පස්සේ මොකක් හරි වාසියට ඒක කරලා දෙන්නේ. ඒක දන්නේ නැතුව ඔබ ඒ මිනිහට කියනවා නම් දෙවි කෙනෙක් වගේ කියලා ඒක දෙවියන්ට කරන ලොකුම නිග්‍රහයක්. පළවෙනි එක. ඊට පස්සේ විභාග පාස් කරන්න. තමන්ට දියුණු වෙන්න. ඒවට දෙවියන්ගේ පීඨ ඉල්ලනවා පාඩම් කරන්නේ නැහැ මාන්සි වෙන්නේ නැතුව. ඒවා අපිට කොල්ලා දෙන්න බෑ. විභාගයක් පාස් වෙන්න ඕන නම් ඒකට පාඩම් කරන්න. තමන්ට දියුණු වෙන්න ඕන නම් මාන්සි වෙන්න. ඒව කරන්න ඕන කරගන්න ඕන තමන්ම තමයි. ඉතින් දෙවියන්ගේ ඒතකොට අපිට වැඩක් නැහැ. දෙවියන් වහන්සේලාගේ ඇරියට අපිට කරන්න පුළුවන් ගුණ යහපත් ගුණ සුවඳ තියෙන යහපත් මිනිස්සුන්ට ආශිර්වාද කරන එක අපිට කරන්න පුළුවන්. අත වශයෙන්ම කියන්න ඕනේ මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. මනුස්ස ලෝකේ ඉන්න නැත්තන්ට දෙවියන් සම්බන්ධයෙන් කොහොමද කරන්න ඕනේ කියන එක තේරුම් ගන්න ඕන නම් මෙන්න මේ පිටර තුනක් තියෙන තවත් ඇති. Oh my God PK ට්‍රාන්ස් කියන චිත්‍රපට තුන බලන්න. එතකොට ඔබට තේරෙයි
දෙවියන් සම්බන්ධයෙන් කොහොමද අපි කටයුතු කරන්න ඕන දෙවියන් සම්බන්ධයෙන් කොහොමද අපි කටයුතු කරන්න ඕන කියලා. අරක බලන්න ඕනේ නැද්ද? මොකද්ද? දෙවියනි ඔබ කොයිද? මොනවාද ළමයෝ මේ කියන්නේ?